තේ පාන්දර නම් මූසල හැමද කැමිල්ලගෙන යන්න එක හැරයක් කිව්වම දවස් කීයක් කිව්වද දෙන්න බෑ කියලා මේ පැත්තේ මගේ වැඩක්වත් කරගන්න දෙන්න මූසල 70 පුතේ එන්න පොඩ්ඩක් ඇයි පුතේ අඬන්නේ බඩගිනි වෙලාද වාට ඔව් නන්දු දෙන්නම් ඉන්න මම පුතාට දෙන්නම් කෑමක් හොඳේ මං ගාව තියෙන ඉන්න මටත් ඉන්න ඔයා වගේ පුතාට දෙන්නේ පුතා ඉස්කෝලේ යන්න කැමතිද එහෙනම් ඔයාට ඇඳුම් එහෙම තියෙනවා අපේ ගෙදර. හොඳේ? ඔයාට ගෙනත් දෙන්නම් ඒ ඇඳුම් ටික හොඳේ. ඉස්කෝලේ යන්න පුතා හොඳට ඉගෙන ගන්න. මේ අම්මත් එක්ක මාස 6න් 6ට බලා ගන්නවයි කියලානේ කිව්වේ. ඉතින් දැන් මාස 6ක් ගුණානේ දැන් මාස 6යටත් වැඩිනේ. දැන් මෙහෙ නතර කරලා යන්න ආවේ මං. තා මාස 6 නම් මම මාස 8ක් බලාගත්තනේ. මම දැන් මන්ත්‍රීතුමා මත මීටින් එකට යන්න ඕන. මට වැඩ තියෙනවා අයියේ. ඔයා මේ විකාර කතා කරන්න ඉපා. ඔයාට වගේ නිදහස නැහැ නේ මට අයියේ. තේරුම් ගන්නකෝ මාව. මේක අම්මා පුංචි කාලේ ඉඳලා හිටපු ගේනේ අම්මේ. අම්මා ඉන්න මෙහෙ. ගෙවල් දොරවල් ඉඳලා මල්ලිටනේ දුන්නේ ඔක්කොම. අම්මා මෙහෙ ඉන්න. පුතේ උඹලා මාව කරදරයක් කරගන්න ඕනේ මං යන්නම් ওই පාරක හරි ඉන්න බැරියයි මට උඹලා හොඳින් හිටපාලා මම යන්නම් පුතේ යන්න උඹලා රණ්ඩු වෙන්න එපා සහෝදරයෝනි අම්මේ මම මතකද? නේ මට මතක යන්නේ නැහැ මායේ පුතේ. අම්මට වම මතක නැති වුණාට මට නම් අම්මෝ හොඳට මතකයි. මං අම්මෝ ගොඩක් කල් තිස්සේ හෙව්වා. මට ඒ දවස්වල කන්න නැති කාලේ කන්න දීලා ඉස්කෝලේ යවලා අද මම මේ තත්ත්වයට ගත්තේ අම්මා. පුතේ ඔයා කොහෙද දැන් ඉන්නේ මගේ පුතා? අම්මේ මං දැන් කොළඹ ඉන්නේ. හොටෙල් එකක් කරන කොළඹ. යන්කෝ අම්මලා ගෙදර තේ එකක් බීලා යන්න. අනේ පුතේ මට ඉන්න තැනක් නෑනේ. දැන් අපේ පුතාලා දෙන රණ්ඩු වෙනවා මන් නිසා. ඉතින් ඒගොල්ලෝ විරසක කරන්න ඕනේ නෑනේ. මම යනවා බොලුවේ හැදුනත් ওই පාරක් උනත් ඉන්න පුළුවන් නේ මට. අම්මට යන්න තැනක් නැත්නම් අපේ ගෙදර යන්න. මං අම්මව අපේ අම්මා වගේ බලා ගන්න. එන්නකෝ යන්න. මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ ඇසින් දුටු දේ බොරු වී නොයහිදෝ දෙකනින් ඇසූ දේ නොවේ මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ මිනිසාමයි ලොව දෙවියන් වන්නේ